යම් කෙනෙක් තමන් මත්පැන් පානය කරනවා හෝ මිත්‍රා සමග මත්පැන් පානය කරනවා කියන මේ කාරණා දෙකේ කොයි පැමින් කළා ඒකෙන් තමන්ට වැරද්ද අවැරද්ද කියලා තමන් මෙනෙහි කරලා බලන්න ඕන. අනුන් කරන පළියට හෝ අනුන් සම්බන්ධ කරගෙන ඒක වැරද්දක් නෑ කියලා කියන්න අපිට බෑ. යමක් වැරදිද හරිද කියලා පිළිගන්නේ තමා විසින්ම මෙනෙහි කරලා තමා විසින්ම යථාර්ථය දැකලා. ඒකෙන් තමන්ට වෙන අවැර බලන්න ඕනේ. බුදුරන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව නිකන් හටගන්නේ අවිද්‍යාවත් හේතු ඇතුවයි හටගන්නේ. අවිද්‍යාවට හේතුව පංච නීවරණයි කියලා පෙන්නනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විරිකිච්ඡා කියන මෙන්න මේ ටික අවිද්‍යාව නැගෙන්න හේතුවයි. අවිද්‍යාව කියන්නේ අනාදියේ තිබිච්ච එකක් කියන එක නෙමෙයි කියන්නේ. අනාදියේ තිබුණ අවිද්‍යාව අනාදියේ තිබුණ පංච නීවරණයන්ට හේතුයි. දැන් තියෙන අවිද්‍යාව දැන් නැගෙන පංච නීවරණයන්ගේ හේතුයි. අවිද්‍යාවත් ඒ මොහොතක් ගන්න හේතුඵලයක්. ඔබ දකින්න ඕන. පංච නීවරණ නිකන් නැගින්නේ නැහැ. ඒකවත් හේතුවක් තියෙනවා කියලා පෙන්නනවා. අයෝනිසෝ මනසිකාරින් යුක්තව මෙනෙහි කරනවා. ඒක නුවණින් මෙනෙහි කරන්නේ නැහැ. ඒ කාමච්ඡන්දයට සැන දීලා ඒක අග්‍ර කරලා ඒ ඉන්දියරේ මෙනෙහි කරන්න පටන් ගන්නවා වැරදි ආකාරයට. ඒකටත් හේතුවක් තියෙනවා. වැරදි අවවාද අනුශාසනා දෙන අයගෙන් ඒකට හම්බ වෙනවා උපනිෂදි. දැන් අවිද්‍යාව අසත්පුරුෂ සේවනයේ මුල් කරගෙන හට ගන්නවා කියලා පෙන්නනවා එකිනෙකට පෙන්නලා. එහෙනම් අපිට තියෙන්නේ සත්පුරුෂයා සහ අසත්පුරුෂයා තෝරා ගන්න ඕන ඉතින්. සත්පුරුෂයාගේ ස්වභාවය මොකක්ද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යක්ජනක යම් කෙනෙකුට ඇද්දේ. ඒ සත්පුරුෂයයි. මිත්‍යා දිට්ඨි, මිත්‍යා සංකප්ප, මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වායාම, මිත්‍යා සති, මිත්‍යා සමාධි යමෙකු ළඟ ඇද්දේ. ඒ අසත්පුරුෂයයි. දැන් ওই දෙකෙන් සත්පුරුෂ අසත්පුරුෂ දෙක වෙන් කර ගන්න ඕන. අසත්පුරුෂයෙක් ඇසුරු කරලා කවදාවත් එයා අවිද්‍යාව දුරු කර ගන්නවා විද්‍යාව පාල කරනවා කියන එක වෙන්නේ නැහැ. සත්පුරුෂ ඇසුරත් වලින් සත්පුරුෂ ධර්මයෙන් ශ්‍රවණය කරන්න ලැබෙනවා. ඊට අනුකූල වන්නා වූ ධර්මයට අනුකූලව සිහි කරනකොට ශ්‍රද්ධාව පිහිටනවා. ශ්‍රද්ධාවෙන් ඒක නුවණින් මෙනෙහි කරන. නුවණින් මෙනෙහි කරනකොට ඇත්ත තේරෙන්න පටන් ගන්නවා. ඇත්ත තේරෙනකොට පංච නීවරණ දුරු වෙනවා. පංච නීවරණ දුරු වෙනකොට අවිද්‍යාව හැටියට වැටෙනවා. විද්‍යාව හැටියට පේන්න පටන් ගන්නවා. මේ ප්‍රමිත ප්‍රගුණ කර ගන්න ඕන. මෙන්න කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමදේම තම තමන් විසින් ප්‍රගුණ කරගත යුතු ආකාරය තේරුම් ගන්න ඕන. කවුරුවත් බොල දමන්න කවුරුවක් ලැහැත් වෙලා නැහැ. උදව්වක් උපකාරයක් දෙන්න පුළුවන්. හැබැයි තමන් විසින් ඒ උදව් උපකාරය ගත්තේ නැත්නම් තමන්ට බොල ඉන්න බොල දාන කාටවත් බෑ. මිනිහේ පිළිදක වැල්ලයි. උඩ ඉන්න කෙනෙක් කඹයක් දානවා මේක එල්ලියන් ඇදලා ගන්න කියේ. ඒ මනුස්සයා එල්ලුන්නේ නැත්නම් මොකද කරන්නේ කබේ? කඹේ අල්ලගත්තේ නේ. ගොඩ ඉන්න මනුස්සයාට හෝ කබේට හෝ කරන්න දෙයක් තියෙනවා. කුලිසරණ වෙන්න බෑ. ඒ වගේ යම්කිසි මනුස්සයෙකුට ගොඩාපු පුද්ගලයෙක් ධර්මයේ දේශනා කරන්න පුළුවන් නැහැ. අවබෝධය ලැබූ පුද්ගලයෙක් ධර්මයේ දේශනා කරන්න පුළුවන් හේතු ඇතු. ඒ හේතු ධර්මයේ අහගන්න. ඒ ධර්මයේ ශ්‍රවණය කරලා ඔහු විසින් නිගමනය කරගන්නවා හරියට කල්පනා කරලා තක අරගෙන එහෙනම් මම විසින් කළ යුත්තයි මෙතන පටන් තියෙන්නේ. මා විසින් මේ බඳු හේතුවක් නිසා මේ බඳු ඵලයක් එනවා නම් ඒ හේතුව ගොඩනගනවා නම් ඒ ගොඩනගන්නේ නතර කිරීමේ අයිතිවාසිකම හිල්කම පූර්ණවාදීන් තියෙ තමන්ටයි. දැන් මා විදිහම මේක අත්හැරිය යුතුයි. ඒ ක්‍රමෙද දකින්න ඕන. අත්හැර ගන්නකොට ඉතින්ලා එකපාර අත්හරින්න හැදුවට අත්හරින්න බෑ. ඒ විලාට කරන්න ක්‍රමයක් බුදුරන් වහන්සේ පෙන්නවා. උන්වහන්සේ අධ්‍යක්ෂක ක්‍රමයක්. බෝධිසත්ව කාලේ කුමාරාවදී වටා අධ්‍යක්ෂක ක්‍රමයක්. යම් කිසි දෙයක් පංචකාමයේ සම්බන්ධයි. පංචකාම සම්බන්ධ දෙයක් අත්හරින්න හිතුවල අත්හරින්න බෑ. අත්හැර ගන්න ඕනකම තියෙනවා. අත්හැර ගන්න බැරුව යන්නේ. ඒ වගේ වෙලාවට කළ යුතු ප්‍රතිකර්මයේ උන්වහන්සේම බෝධිසත්ව වලින් කල්පනා කරලා බලලා දැක්කා විදියට. මේකට හේතුව මොකද්ද? පංචකාමයන්ගේ ආස්වාදියම නිතර නිතර හිතන නිසායි මේක අත්හැර ගන්න බැරි. පංචකාමයන්ගේ ආදීනව බලන්න ඕනේ වෙන්වීමේ ආනිසංස සිහි කරන්න ඕනේ. මෙන්න මේකයි මේ කරන ප්‍රමේය කියලා වෙන්නේ. උන්වහන්සේ බහු කාලයේදී පංචකාමයේ ආදීනව නිතර බලන්න පටන් ගත්තා. ඒකේ වෙන්වීමෙන් පංචකාමයන්ගේ ආදීනව නිතර මෙනෙහි කරන්න පටන් ගත්තා. වෙන්වීමේ විමුක්තිය සිහි කරන්න පටන් ගත්තා. මෙන්න මේ නිසා කිසිම අමාරුවක් නැතුව පංචකාමයෙන් නිදහස් වීමේ හේතු වාසනාව ලැබුණා කියලා බලන්න. මේ වගේ යම් කිසි බීමත්කමක් තියෙනවා නම් අත්හැර ගන්න ඕන. බීමත්කමේ ආනිසංසමයි අහන්තන අප වෙන්නේ. අවිද්‍යාවෙන් ගත තීරණමයි නිගමනමයි අසත්පුරුෂ ආශ්‍රේ ඉන්නවට අහන්න හම්බ වෙන්නේ. ඉතින් අපි දැනගන්න ඕනේ යම් කිසි පුද්ගලෙක් ප්‍රාණඝාතයේ අදත්තාදානීට කාම මිත්‍යාචාරයට උදව් දෙනවා. ඒක වර්ණනා කරනවා. ඒක මිත්‍යා වේක්තිය නැගෙන වෙලපිළිවෙල. මුතාවාද, පිසුනාවාද, පරුසාවාද සම්පප්පලාප ලැබෙනවා. ඒවා වර්ණනා කරනවා. ඒකාන්තයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් ආපු වෙලපිළිවෙල. මිත්‍යා දෘෂ්ටිකේ. ලෝභය, ඇලීම, ගැටීම, මුලාව වෙන අවිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දිට්ඨි කියන ඒවා. වර්ණනා කරනවා නම් හොඳයි කියනවා නම් ඒව ඇතුළු කරනවා නම් ඒකාන්තයෙන් මිත්‍යා නිගමනයක්, මිත්‍යා දෘෂ්ටියේ නිගමනයක්. පුද්ගලයා මිත්‍යා දෘෂ්ටිකේ. දැන් සම්මා දිට්ඨිකය වඩණය කරන්න ඕනේ මිත්‍යා දෘෂ්ටිකෙන් ඉවත් වෙන්න ඕන. සම්මා දිට්ඨිකය හොයාගන්න ලෞකික මනසකට පුළුවන් පළවෙනි අවස්ථාව මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යා කියලා හොයාගන්නේ පස්සේ කාර්යය. ඉස්සෙල්ලා ලෞකික වූ සම්මා දිට්ඨිය ලකින්න ඕන. එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් දේ මොකද්ද? තානගාතී අවල කුක්චර්තිය පෙන්නනවා. ඒ වගේ මේකේ වර්ණනා කරන්න නැතුව ඒකේ තියෙන ආදීනව පෙන්නනවා. කොරමන වංචාවි තිබෙන අවද ආදීනව පෙන්නනවා නම් විග්‍රහ කරන්න හේතනවා. කාම මිත්‍යාචාරයේ අවද සහ ආදීනව නම් පෙන්නන්න. මුසාවාද ආදි බොරුවේ කේලමේ පරස ප්‍රලාප කියන මේවායි ආදීනව පෙන්නනවා. ඒව නම් ඇතුළු ලෝක ආදීනව ලෝකෙට පෙන්නනවා.
අවිජ්ජා ව්‍යාපාද මිත්‍යා දිට්ඨිය කියන මේ මනසෙන් ඇති වෙන ඒවැ ස්වභාවය. ඒවැ තියෙන ආදීනව පෙන්නලා තමුණුකයන් විදෙන්න බලලා කටයුතු කරගෙන යනවා. මෙන්න මෙයා සත්පුරුෂ ධර්මයේ පිහිටවු සත්පුරුෂත්වයට පත් වෙන කෙනෙක්. එයාපත් වුණා නම් එයා උතුම් සත්පුරුෂයෙක්. අන්නේ සත්පුරුෂ වදනය කරනකොට කවදාවත් ඔය ආදීනව අහන්න හම්බ වෙනවා මිසක් ඒකේ ආනිසංසයක් අහන්න හම්බ වෙන්නේ නැහැ. අන්න අපිට මාර්ගයට ලොකු රුකුලක් වෙනවා. කල්යාණ මිත්‍රයන් නිසා මේ සාසනය පවතිනවා කිව්වෙත් ඔන්න ඕකයි. එයා කවදාවත් බීමත්කම වර්ණනා කරන්නේ නැහැ, හොඳයි කියන්නේ නැහැ. ඒකේ අවැඩම පෙන්නලා දෙනවා. අවැඩ ගැනම කතා කරනවා. Tamanta ගෝචර කරගන්න බැරි වෙච්ච යම්කිසි යථා කරුණක් ඇත්නම්. ඒ සාකච්ඡා තුළින් ඒක අධ්‍යක්ීම් ඇති කෙනාගෙන් අහගත්තාම ඒ පිළින් දැනගන්න ලැබේ. ලැබිලා ඒකට වාද්‍ය පැහැදිලි. අභූත චෝදනාවලට බොහෝකට පැටලෙන එකක් තමයි මත්පැන් පානය කරනව ඇතුළු කිවි. මත්පැන් පානය කරපු බුද්ධිලේකුගේ හැම වෙලේම ස්වභාවික හිතවිලි. ඇලීමට ගැටීමට ක්‍රියාත්මක වෙන ඒවා. මත්පැන් පානය කිරීමෙන් මොකද සිද්ධ වෙන්නේ? ලැජ්ජා බය ටික තුලං කරන අවස්ථාවක් මතු කරලා දෙනවා. පසුබගය. ලැජ්ජාව නිසා බය නිසා කී ඇති කරගෙන සීනු වලින් නිත්ව ඇලීමට හේතු මතුවෙන්න ආවත් ඒක යටපත් කරමින්, ගැටීමට හේතු මතුවෙන්න ආවත් ඒක යටපත් කරමින් සංවර කරගත්ත මානසිකත්වය නැති වෙලා යනවා. ඒ බීමත් ක්‍රමෙන් ඒක පසුතලයේ හදවල උදා. එවදු පුරිසාතේත් තුළම වෙන්නේ ඇලීමට හේතු වෙන ගැටීමට හේතු වෙන දේවල්මයි ක්‍රියාත්මක වෙන්නේ කතාවින් ක්‍රියාවින් ඔක්ක වෙයි. තමන්ගේ මනසත් ඒ පැත්තට නැඹුරුනහම කමංකත් ක්‍රියාත්මක වෙන්නේ ඇලීම් ගැටීම් දෙකම. ඒකට අවශ්‍ය දේවල්. දුක්ඛයතේ හේතු කාරණා. බීමත්කම හේතු කරගෙන යමේ සුචරිත වුණා කියලා කිව්වනම් බීමත්කමේ සුචරිතයටපත් වුණා කියලා මේක වෙලා නැහැ වෙන්න හේතු නැහැ. බීමත්කම අත්හැරීමේ යමේ සුචරිත වුණා කියනවා ඒකට හේතු තියෙනවා. ප්‍රාණඝාත කරන්නේ ප්‍රාණඝාත කිරීම හේතු කරගෙන සුචරිත වුණා යහපත් වුණා කිව්වොත් ඒකට හේතු නැහැ. ප්‍රාණඝාත නොකරන්නේ ඒකෙන් වෙන් වෙලා කටයුතු කරන්නේ ඒ කුචරිත වුණා යහපත් වුණා කියන එකට හේතු තියෙනවා. හොරකම් කරන හොරෙක් හොරකම හේතු කරගෙන කුචරිතයටපත් වුණා යහපත් වුණා කියන එකට හේතු නැහැ. හොරකම අත්හැරලා හොරකමේ ආදීනව ලකීමෙන් කටයුතු කරන පුද්ගලයෙක් කුචරිත වුණා යහපත් වුණා කියන එකට හේතු තියෙනවා. බොරුවෙන් අනුන් රවට්ටන පුද්ගලයෙක් ඒ හේතේ සුචරිත වුණා යහපත් වුණා කියන එකට හේතු නැහැ. සත්‍ය ගවසීමේ සත්‍ය කටයුතු කරමින් ඉන්න පුද්ගලයෙක් සුචරිත වුණා යහපත් වුණා කියන එකට හේතු තියෙනවා. ඔය ආදි වශයෙන් දස අකුසලයේ පෙරන පුද්ගලයෙක් දස අකුසලයේ හේතු කරගෙන සුචරිත වුණා යහපත් වුණා කියනනම් ඒකට හේතු නැහැ. දස අකුසලයේ වෙන්වීම හේතු කරගෙන යම් පුද්ගලයෙක් සුචරිත වුණා යහපත් වුණා කියන එකට හේතු තියෙනවා. සුචරිත වූ යහපත් වූ කෙනෙකුට පංච නීවරණයන් දුරු වුණා කියන එකට හේතු තියෙනවා. සුචරිතයටපත් නොවන යහපතට පත් නොවන කෙනෙකුට පංච නීවරණ දුරු වුණා කියන එකට හේතු නැහැ. පංච නීවරණ දුරු වුණ පුද්ගලයාට අවිද්‍යාව හැටියට පෙළ අයින් වෙන්න. විද්‍යාව හැටියට පෙළට ඇතුළට වයින් වැටෙන්න තාසන මාර්ගයට වහින්න. හේතු තියෙනවා. ඒ පුද්ගලයා පංච නීවරණෙන් දුරු වුණා. එහෙනම් පංච නීවරණය දුරු කරගන්න අවිද්‍යාව දුරු වෙන්න ඕනේ. අවිද්‍යාව දුරු කරගන්න අසත්පුරුෂ සේවනයෙන් අහත් කියලා සත්පුරුෂ සේවනයට වහින්න ඕනේ. අන්න බහැලා කටයුතු කරගෙන යනකොට ඒක Tamanට අවශ්‍ය පසුතලයේ බවටපත් වෙලා ධර්මියව පවත්වනවා. අපිට ඊට පස්සේ මහන්සි වෙන්න දෙයක් නැහැ වත් අරගන්න. පුචත් වෙන්න මහන්සි වෙන්න දෙයක් නැහැ. ඒ මාධ්‍ය තුලින්ම මග පැහැදිනවා. මේ වගේ තේරුම් අරගන්න තම හැදෙන්න ඕන.